අද යමු අපේ නැවේ ලොන්ඩරිය බලන්න. පැදිරියකුත් තියෙනවා. ලොන්ඩරිය රවුම. Come with me. Come. Right, okay. Let's go. අද නම් හොදලා ඉවරයි වගේ. රෙදි පොලිම නම් තියෙනවා ගොඩක්. මේක අපේ ක්ලීනින් සූට් හොදන්න තියෙන වොෂින් මැෂින් දෙකක් තියෙනවා. දැම්මා සොප්නත් ඉතින් ඕන වෙලාවක තියෙනවා. ඉතින් ගෙවල් වල වගේ නෙමෙයි ඉතින් ඕන හැටිය තියෙනවා. දැම්මා ඕකේ. මේක නම් හෙවි ඩියුටි අපේ ඕරල් හොදන්න තියෙන එක තමයි මේක. වේලෙන් දාලා තියෙනවා ගන්න ඕන. රෙදි පොලිමර තියෙනවා බකට් ටික මේ. ක්ලීන් සූට් වල ගන්න ඉතින් ඩයර් එකක් තියෙනවා. මේක තමයි අපේ ලොන්ඩරි. ඉතින් ඕරල් හොද ගන්න මේකෙන් ඕරල් හොදලා අපිට දාන්න තැනක් තියෙනවා. වේලන්න එල්ලන තැනක්. මේ හැම දොරම සීල් තියෙන්නේ. ගින්න එළියට එම වලක්වන්න තමයි මේ සීල් දොරවල් තියෙන්නේ. මේකට කියන්නේ ෆයර් කියලා ඔක්කොම. ඇතුළට යමු. දැන් තමයි ඉතින් තියෙන්නේ. හීටරයක් තියෙනවා හීටරයක්. හීටරයක් තියෙනවා. ඉතින් ඇඳුම් වේල ගන්න මේ කාමරේ ඇතුළේ තමයි ඉතින් ඕරල් වේලන්නේ ඔක්කොම. නම ගහලා ඔක්කොම එක වගේ ඕරල් නම ගහලා මෙයා කරලා තියෙනවා. නැත්නම් ඉතින් අඳුර ගන්න බෑ. සෑහෙන වෙලාවක් යනවා හොයා ගන්න. මම නම් කරන්නේ දැන් කවුරුත් ගහන්නේ නැහැ නේ. මෙන්න කකුලේ තමයි නම ගහලා තියෙන්නේ. ටක් ගාලා හොයා ගන්න ඕන. නැත්නම් ඔක්කොම එක වගේ හොයා ගන්න අමාරුයි. එතෙන් තමයි ඉතින් අපි යන්නේ ඕවරෝල් ටික වේලන්නේ. රයිට්. අපි යමු. අයින් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඕන එකක් අපි ක්ලීන් ෂූට් ඔක්කොම වැඩේ ලස්සනට පිළිවෙලට තියෙනවා. අමාරුම වැඩේ තමයි ඉතින් පොලිමේ ඉඳලා ඇඳුම් ටික වේල ගන්න එක ඩයර් එකයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ලොන්ඩරි කතාව ඉවර කරන්න වෙන්නේ. නැවේ ලොන්ඩරිය මේක අපි වරායක් ඇතුළේදී නම් බොහොම පරිස්සම් වෙනවා ඇඳුම් පාවිච්චි කරගන්න. මොකද දවස් 7ක් දවස් 2 3 සතිය ඉතර ලොන්ඩරි වහලා තියෙනවා. ඒතකොට ඉතින් තියෙන ඇඳුම් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අතින් හොද ගන්න පුළුවන් ඕන වෙලාවක කැබින් එකේ ෂවර් එක වැඩ. නැවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක පිළිවෙලට තිබිය යුතුම තැනක් තමයි ලොන්ඩරිය. පුංචි ඉඩක උනත් බැල්කනියක උනත් එලි මහනක උනත් පිළිවෙලට හදාගත්තාම හිතට නිදහස්.
ගෙදරත් ලස්සන පිළිවෙලයි. ඉතින් ආරාධනා කරනවා ඔයාලගේ ගෙදරත් ලොන්ඩ්‍රි ෆොටෝ එකක් කමෙන්ට් එකේ දාන්න කියලා. අද කතාව ওই විදිහට අවසන් කරමු. අපේ ලොන්ඩ්රියේ නැවේ ලොන්ඩ්රිය. නැවතත් අපි අලුත් දවසකින් අලුත් වීඩියෝකින් හමු වෙමු. වෙනදා වගේම හදවතින් ප්‍රාර්ථනා කරනවා මට මෙන් ඔබට ජය වේවා.